අපි අද යන්නේ තරංගව ලේක් එකට. ඉතින් මේ වෙද්දී මැප් එක බලාගෙන තමයි යන්නේ. තව පොඩි දුරයි තියෙන්නේ. නමුත් කොහොමරි හොයාගෙන යනවා පාර දන්නේ නැහැ. අපි ගෙවල් ගාව ඉන්න වැව හොයාගෙන ආවා කොහොමරි කියලා ගෙවත් දීලා දෙන් ඉරින් ඉන්න ඕන අපි වැවේ. අපි කොහොමරි ඉතින් ඔන්න වැවට හොයාගෙන ආවා. දෙන් ඉරින් තමයි තියෙන්නේ. අපිට තමයි ෆ්ලෙක්ස් එක නාන තේස් එක. අරපතර නාන්න යන්න පුළුවන් හැබැයි නාන්න යන්නේ නැහැ. අපි අද හොයාගෙන තමයි ආවේ. ඒ හින්දා අද නාන්න වෙන්නේ නැහැ. මේ වැවට කියන නම තමයි තලංගම වැව කියලා. ඉතින් මේක තියෙන්නේ පොතුව මාළඹේ පොතුවරාව පාරෙන් ඇවිල්ලා පොඩ්ඩක් හැරි හැරි තමයි එන්න ඕනේ. නියම ප්ලේස් එකක්. ගෙවල් ගා මෙච්චර තිබ්බත් දන්නේ නැහැ මෙහෙම ප්ලේස් එකක් තියෙනවා කියලා. ඉතින් කට්ටිය හැමෝම කියන මේ හරිය සුපිරි ප්ලේස් එකක් කියලා. ඒ හින්දා ආයෙ පස්සේ දෙන්නම අද ආවා වැවට. කොහොමරි වැව් බන්ට් එක දිගේ ජනයන් ඉන්නේ. ඉතින් ලස්සන වැවක්. කාලක් දවසක ඇවිල්ලා බලන්න. ලොකු දුරක් නැහැ කොළඹට නම් අනිවාර්යෙන්ම එන්න. ඉතින් කෑම කඩන්න අපි මොන හරි කන්න කියලා බලන්න තමයි ආවේ. හැබැයි එක කෑම කඩයක්වත් නැහැ. ඉතින් ඔන්න කට්ටිය නානවත් පේනවා. හරි නෑනේ අල්ලන්නේ මේ පැත්ත. අපි වැව් බන්ට් එක දිගේම යන්න තමයි බැලුවේ. මේ පාර නම් කොහෙද සෙට් නම් දන්නේ. අපි අතුරු පාරකින් වගේ ආවේ. තරංගව ගාවේ එක සයිඩ් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සයිඩ් එක මාන ලස්සනයි. ඉතින් තමයි අතුරට වතුර යන්න ගන්න මේ පාලම දිගේ අර වලට බෑදී මේ පැත්තෙන් සයිඩ් එකෙන් පාලම දිගේ දාවත්. ඒ පැත්තම අර පැත්තෙන් මේ ගෙනියන් අර පිටවාන වගේ සයිඩ් එකක් නැත්නම් මෙතන තියෙන්නේ. ඉතින් මේක නිසා මේ පිටවාන සීන් එකත් එක්ක උතුරන්න තියෙන අඩුයි. ඒ නිසා උතුරන්නේ නැහැ ගොඩක් වෙලාවට. අර පැත්තෙන් තියෙනවා ඩෑම් එක වගේ කොටස. මෙතන ගොඩක් වෙලාවට වැඩි වතුර ටික එළියට යනවා. ඉතින් මාරම ලස්සන ප්ලේස් එකක්. ඒක තමයි බලන්න වෙනවා. අපි ගාවේ මේ වෙද්දී භාගයකටම වැඩි ඇවිල්ලා තියෙන තව පොඩ්ඩක් ඒක හරියට. ඉතින් මේ හරිය තනිකරවලියන් අර අනුරාධපුරේ වගේ වයිස් එකක් තියෙන. තව එහාට යන්න ගෙවල් එහෙම ටිකක් තියෙනවා. මේ හරිය මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේ හරිය නාන්න බෑ කොහොමද මේ නම් ගොඩක් ගැඹුරුයි බෝඩ් ගාලක් තියෙනවා නාන්න බෑ කියලා එක ප්ලේස් එකක් විතරයි නාන්න පුළුවන්. ඉතින් හරිය කපල් එහෙම තමයි ගොඩක් වෙලා නාන්නේ. ඒකින්ද එතන වීඩියෝ කරගන්න බෑ මේ ලස්සන වුණාට. ඉතින් මෙතනින් එහාට තව සුපිරි. හැබැයි ගිහිල්ලා බලමු.